හායි යාළුවනේ. අද අපි අන්බොක්ස් කරන්න යන්නේ ඩ්‍රෝන් එකක්. මේ ඩ්‍රෝන් එකේ නම තමයි M66 Max කියන ඩ්‍රෝන් එක. අපිට මුලින්ම ඩ්‍රෝන් එකේ පික්චර් එකක් ඉස්සරහම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩ්‍රෝන් එකේ බොක්ස් එකේ පැත්තෙන් තියෙනවා මේ ඩ්‍රෝන් එකේ ටියුටෝරියල්ස් බලන්න පුළුවන් විදිහේ QR කෝඩ් එක. ඊට පස්සේ තියෙනවා M66 Max කියන මේ ඩ්‍රෝන් එකේ ලෝගෝ එක. ඩ්‍රෝන් එකේ බොක්ස් එකේ යටනොත් අපිට එක එක විදිහේ අයිටම් ටිකක් දාලා තියෙනවා. අපි ඊට පස්සේ බලමු ඩ්‍රෝන් එකේ බොක්ස් එකේ ඇතුළ. බොක්ස් එක ඕපන් කරගත්ත ගමන් අපිට පේන්නේ හොඳ ඩ්‍රෝන් එක එහෙම ගෙනියන්න පුළුවන් හොඳ පවුච් එකක්. ඊට පස්සේ පවුච් එක ඕපන් කරගමු. ඕගොල්ලන්ට පොඩ්ඩක් ආපහු පවුච් එක පෙන්නන්නම්. මේකේ හැන්ඩල් එකකුත් තියෙනවා. ආපහු පවුච් එක ඕපන් කරගන්න. අපි මුලින්ම බලමු ඩ්‍රෝන් එක ඇතුලේ තියෙන යූසර් මැනුවල් එක. අපිට බලා ගන්න පුළුවන් මේ යූසර් මැනුවල් එකෙත් ගොඩක් දේවල් ඩ්‍රෝන් එක ගැන කියලා තියෙනවා. අපි ඒකත් ටිකක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ බලමු ඩ්‍රෝන් එකේ ඇප් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මැනුවල් එකකුත් මේකෙම දීලා තියෙනවා. ඒකත් අපි පොඩ්ඩක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඩ්‍රෝන් එකේ රිමෝට් එකට දාන්න පුළුවන් වීඩියෝ රෙකෝඩ් වෙන්න SD කාඩ් එකකුත් තියෙනවා මේ ඩ්‍රෝන් එකේම. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් SD කාඩ් රීඩර් එකක්. මේක micro SD 2.0 කියන රීඩර් එක. ඒකත් ටිකක් තියාගමු. ඊට පස්සේ අපිට හම්බෙන්නේ මේකේ ප්‍රොපෙලර්ස් ටිකයි චාර්ජින් කේබල් එකකුත් මේකටම හම්බ වෙනවා. ස්ක්වෙයාර් ඩ්‍රයිව් එකකුත් මේකෙම තියෙනවා. ඒකත් පොඩ්ඩක් පැත්තකින් තියාගෙන රිමෝට් එක ගමු අපි බලා ගන්න. මේ රිමෝට් එකත් හොඳ ෆෝල්ඩබල් රිමෝට් එකක්. අපිට මේකේ රිමෝට් එකෙන් පිටිපස්සේ හොඳ කැම් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන තියෙන SD කාඩ් එක දාන්න පුළුවන් පෝට් එකකුයි C පෝට් එකකුයි. අපිට මේකේ බැටරි දෙකක් එවලා තියෙනවා ඩ්‍රෝන් එකට. මේ තියෙන එක බැටරියක්, තව එක බැටරියක් ඩ්‍රෝන් එකේම තියෙනවා. අපි ඩ්‍රෝන් එක ගත්තාම ගොඩක් ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා ඩ්‍රෝන් එකෙත්.
අපි ඊට පස්සේ ඩ්‍රෝන් එක දිග ඇරගෙන බලමු. අපිට මේක ඉස්සරහම බලා ගන්න පුළුවන් මේකේ කැම් එක. අපිට මෙතනින් බැටරි එක ගලවලා charge කරගන්න පුළුවන්. මේකේ ඇවිල්ලා තියෙන ඇත්තටම ගොඩක් හොඳ brushless motors. මේවා කිසිම බයක් නැතුව අවුරුදු 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊට පස්සේ ඩ්‍රෝන් එක ඕන් කරගමු. ඩ්‍රෝන් එක ඕන් කරගුවම බීප් සවුන්ඩ් එකක් එක්ක ලස්සනට ලයිට් ඕන් වෙනවා. ඩ්‍රෝන් එකේ යටත් ලයිට් සිස්ටම් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඩ්‍රෝන් එකේ කැම් එක. up and down rotate කරන්න පුළුවන් කැම් එකක් තමයි ඩ්‍රෝන් එකේ තියෙන්නේ. අපි ඊට පස්සේ ඩ්‍රෝන් එකේ රිමෝට් එක ඕන් කරගෙන බලමු. මුලින්ම රිමෝට් එක ඕන් කරපු ගමන් මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වන්නේ. ඩ්‍රෝන් එකයි රිමෝට් එකයි එකට පෙයා වුණාම අපිට රිමෝට් එකෙන් බීප් සවුන්ඩ් එකක් එනවා. ඩ්‍රෝන් එකේ කැම් එකත් හොඳ ක්වොලිටි කැම් එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි ඩ්‍රෝන් එක තටු ටික අකුලගමු. මේ විදිහට අපි ඩ්‍රෝන් එකයි රිමෝට් එකයි දෙකම පවුච් එකට දාගත්තා. ආපහු වීඩියෝ එකකින් හම්බෙමු.